Welcome to A World Beyond Words. සිනාසරකමේ කතාව. කොමත් එක කාලෙක දකුණු කොරියාව එක පිටිසර ගමක් තිබුණා. මේ ගමේ හිටියා ලුමී කියලා ගෑනු ළමයෙක්. මේ ගෑනු ළමයා හරිම අමුතුයි. මෙයා කෙනෙක්ගේ ළඟින් යනකොට ඒ කෙනාගේ මුහුණේ තියෙන සිනහව නතර වෙනවා. ඉතින් මෙයා යාළුවව පහු කරගෙන යද්දී යාළට ආයෙමත් ඒ සිනහව ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ මෙයා අනිත් අයගේ සිනහවල් ණයට ගන්නවා. මෙයා මේකෙන් ඇත්තටම සතුටක් ලබනවා. මොකද මෙයා සාමාන්‍යයෙන් එච්චර hina වෙන්නේ නැති කෙනෙක්. ඉතින් අර අනිත් මිනිස්සුන්ගේ hinaවල් මෙයාගේ ශරීරයට ලැබුණාම එයාට අමුතුම උද්‍යෝගයක් දැනෙනවා. ඒ වුණත් මෙයා තනියම ඉන්න වෙලාවට මෙයාට සෑහෙන තනිකමක් පාළුවක් දැනෙනවා. ඉතින් මෙයාට මේකට කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව තමයි ඉන්නේ. මෙයා හැමදාමත් අර තාවකාලික පුංචි සතුට පස්සේ දිව්වා විතරයි. එයා Taman සතුටු වෙන දෙයක් කවදාවත්ම කරේ නැහැ. ඉතින් මෙයා මේ විදිහට හරිම දුකින් එක දවසක් තනියම හිටියා. ඉතින් ඊළඟ දවසේ මෙයා යනකොට මෙයා දකිනවා එක පිරිමි ළමයෙක් ඉන්නවා කියලා ගහක් යට. ඉතින් මෙයා හිතුවා මේ පිරිමි ළමයා ගාව තියෙන සතුට Taman ගන්න ඕනි කියලා. ඉතින් ලුමී මේ පිරිමි ළමයා ගාවට ගියේ එයාගේ මුහුණේ හිනාවක් ඇදෙයි කියලා හිතාගෙන. ඒ වුණත් මේ වෙලාවේදී මෙයාගේ මුහුණේ හිනාවක් ඇදුනේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා ලුමීටත් හිතාගන්න බෑ. ඒ වුණත් ඒ වෙලාවේ මේ පිරිමි ළමයා ලුමීට කිව්වා ඔයා වෙන්න. ඔයා තවත් අයගේ හිනාවල් පිටිපස්සේ යන්න එපා. එහෙම නැතුව ඔයා හැමදාමත් ඔය විදිහට අනිත් අයගේ සිනහවල් ගන්න හැදුවොත් ඔයාටත් කවදාවත්ම ඇත්තටම hina වෙන්න අවස්ථාවක් නැති වෙයි කියලා මෙන්න මේ පිරිමි ළමයා කිව්වා. ඉතින් ලුමීටත් මේක ඒ වෙලාවේ තමයි තේරුනේ. එයා හැමදාමත් තාවකාලික සතුටක් පස්සේ ගියත් Taman කවදාවත් සිනහ වෙන්න උත්සාහ කරලා නැහැ කියලා ලුමීට මේ වෙලාවේදී තේරුණා. ඉතින් එයා හිතලා Taman සිනහාවක් මුහුණේ රඳව ගත්තා. එයාට මෙච්චර දවසක් අනිත් මිනිස්සුන්ගෙන් ලැබුණු සිනහව තමන්ගේ ඇඟ ඇතුළෙන්ම ඉපදෙද්දී හරිම අමුතු උද්‍යෝගයක් දැනුණා. ඉතින් එයාට තවදුරටත් මිනිස්සුන්ගේ හිනාවල් හොරකම් කරන්න උවමනාවක් තිබුණේ නැහැ. ඉතින් එදා ඉඳන් මේ පිරිමි ළමයායි ගැහැණු ළමයායි හොඳම යාළුවෝ බවට පත් වුණා. ඒ වගේම මෙයාලා දෙන්න තමන්ගේ අදහස් සතුටු හුවමාරු කරගෙන හැමදාම සතුටින් හිටියා. ඉතින් අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි සතුට කියන දේ අනිත් අය මත රඳා පවතින දෙයක් නෙවෙයි. ඇත්තටම අපි තුලින් තමයි ඒක ඇති වෙන්නේ කියන එක වගේම තමන් විදියට ජීවත් වෙන තැන ඇත්තම සතුට උපදිනවා කියන එක. ඉතින් මොන ප්‍රශ්නේ තිබුණත් හැම වෙලේම hina වෙලා ඉන්න මතක තියාගන්න. ඒක ඔයාලගේ ජීවිතේ ඉස්සරහට යන ලොකු ශක්තියක් වේවි.